2024 දෙසැම්බර් 9 නැගසින් ලන්දනාගාරයට එන්නේ අර දැන් ආරම්භවකට එදා ඉඳන් මම ඉතින් ඔය ඉතල වාස්තුවේ ඊයේ දින දක්වාම මම නැගසින් ලන්දනාගාරයට ඉතින් ආයෙත් සිදුවීම කියන්නේ මාර්කට් ඔය ගාමරේ ඉගෙන ගිහුණු ස්මාන් සහෝදරයාට අතලෝ මගේ ඒ විදිහට සාමාන්‍යයෙන් ප්‍රතිචාරන්නේ කියන්නේ මම ඇත්තටම නිදාගෙන හිටියේ එකපාරට ගෝසාවක් එනවා ගෝසාවක් ඇවිල්ලා මාත්‍රු නම් ගියාගෙන එකපාරට බංගලාගාර මාත්‍රු එක දවල් මාත්‍රු සෑහෙන දිනක එකපාරට නම් ගියාගෙන ඇතුළට පොළු අරගෙන අරගෙන ඇතුළට එනවා. ඇවිල්ලා පෙරලලට එළියෙදි බලවල අපේ සම්පත් අස්මාන් අපේ ඇතුළ අපි උතන පාරදීම ලකුණු ඉලදෙනාගේ නම් ගියේ සෙල් කාමරවලින් අපිව ගහ ඉදි කඩේ එළියට ගත්තා. මාවයි ඒකවල මගේ මේ තාවල අස්මාන් එක දෙල්ලේ ඉදී අස්මාන්ව මරනවාමයි කියලා ඉස්සරහලා වන්දනාගාරේ විද්‍යා මාත්‍ය තුරු අදුම් වන්දනාගාරේ ගිහලා නෙමෙයි ඉතින් වලින් ආව මාත්‍රේ උඩ පොළු අතර පොළු වරෝගේ අරගෙන දෙන්න අපේ කාමරේට ඇවිල්ලා අපිට ගෙවුවා. ගාලා අරගත්ත ඉතින් අරගෙන නම් දීගේ අපේ වාට්ටුවේ 45ක් ඉන්නවා වාට්ටුවේ 45න් ස්ටේජ් තමයි ගත්තේ. නම් ස්ටේජ් ගන්නේ අරගෙන අවශ්‍ය ලෙස ගෙවුවා. මම දේවලේ දේරුවේ ඇත්තටම මගේ යාළුවා දෙතන ගුටි කාලා අපුලේ ඉවාලෙන් එතන ලේ ටික මම ගාගත්තා මොකද ඒක අතේ ගාගෙන මම බොරුවට පන්නෑ වගේ මම ඉති එතන ඒවලේ මම දුකිනා මේ නැත්නම් ට්‍රේන් මගේ අස්මානයේ අවංශික විදිහට ගාන මාතරු 20ක් 30ක් විතර යකට බොරු වරෝගෙන යට කරගෙන ඉතින් එතන වන්දනාගාරයේ විද්‍යා මාත්‍යවරු මාතරු වන්දනාගාර මාතරු ගොඩක් ඉන්නවා ඉන්නතර විද්‍යා මාත්‍ය අන්සිංහ මාත්‍යවරු විසු මාත්‍ය තමයි නම් යාගේ මරණා ගියාගෙන නතුලා විසු මාත්‍ය කියන ඉන්න වන්දනාගාර මාත්‍ය විද්‍යා මාත්‍ය ඒවයි අනිත් මාත්‍යරුන් ගන්නේ මාත්‍ය විද්‍යා සෑහෙන විදිහට පිළිගන්න වරම් වරගෙන ඉතින් ඔතන අපිට ඒ මාත්‍ය ඉස්සරහා පාන කියලා ගෙවුවා. ගාලේ ඉilla ඒකේනා වොම ඉස්සරහා මා අපේ වාට්ටු ගාලා මා ගේට්ටු ළඟට ඇදගෙන යනවා. දින දිගේ ඇදගෙන යනවා. මම ඒ ගාගෙන මම බොරුවට අමාරු මගේ තර ගන්නවා කියලා මගේ තර ගන්නවා අනිත් අතට වෙලා තියෙනවා. මම ඒ දැක්ක මාපේ කට්ටියට ගෙරුවේ මරන්නම තමයි ඉගෙන වාට්ටුවේ සමහරුම වාට්ටු වරගෙන ඇතුළට ආයන්නේ. ඒවලේ කියන්නේ නම් ඉගෙන අපේ නම් කියගෙන ආපු ලිස්ට් එක ඒගොල්ලෝ බාගෙට වඩලා අස්මානනාවිය ආනම්බුලා ඉමාස්ටර් වරුවා ඉන්න ආත්තු අනිත් කට්ටිය වැරගෙන තමයි ඒවලේ ඉඳලා කමෙන්ට් දෙන්නාලු ගේට්ටු ළඟ ගිහිල්ලා ගේට්ටු ළඟදී අපි නිකන් ඉවරේ එතනදී ගන්න මාතරු ස්ත්‍රී මාත්‍යයන් ඉන්නවා අපි උස්සලා ගන්න එතන ගේට්ටු වල ඉවරේ දෙන ඇදගෙන උස්සලා ගන්න උස්සලා අරගෙන ආපහු දාන සෙල් එකට එතනක් දානවා පුල් වලින් කකුල් වල දාලා ඉතින් 100 නැහැ එතන අපේ අනිත් අයට 100 නැහැ අදත් ඉතින්දී වෙනවා ඒ අතුරු ඊට මාතරු ඉතිය දාගර ආසන වුණා නම් සීල ආසන වුණාද මම නම් දැක්කම වගේ මම මේ මාතරු අතල මම දැක්කා අස්මාන් අජර සෑහෙනම ඒවා කියන්නේ දැනනවල මානව ජීවිතේ මැදියේ ඊට පස්සේ අපි බන්දරාගාරේ නායකද නැත්නම් ගන්නේ රෝවල් දාගෙන බන්දරාගාර රෝවල් එකට ඉන්න
ඒක එදින ප්‍රවාහය එතන ප්‍රවාහයේ අමාරුයි රාණේ නැතිවෙ යගාවද වැසර අයි බාලන අස්මානීය බාලන සම්පතය බාලන මට මාවත් ඇහුවා වාසේ කාර්යයෙන් මගේ කරාම්දාරේ ඉන්නේ මම කරාම්දාරේ ඉන්නේ මුළු නෑගුවා ඉන්න එතන දනවල ඉන්නේ අපි හැදලා ඉන්නවා ඉතින් අස්මානයේ මට තේරෙනවා මට ඒකේ මාන වේදනාව මට වැඩි ඒ දේ දකින්න ඇස්ලේ දැක්කම අස්මානයේ පානල් සිය නැති ඉතින් අපේ සාවජල ඔක්කොම ඉතින් සිය නැහැ දෙන්න තාම ආයතනෙ ඉන්නවා ජීවිතේ දැනුවත් මේ ඒගොල්ලන්ගේ පාඩේ දෙන පාරවල් ප්‍රමාණය දැක්කම ඊළඟට ඕන මනුස්සයෙක් නැගෙනවා දැක්කම ඇගේ පතුරු දාලා ඊට පස්සේ ගෝමාලි ගන්නායි උවාලේ ඉගයලා ඉඳලා දැන් ඒ දාන්න දැන් ගත්තා ඉතින් අර අමාරු ඉගයකට සම්පත්තයි අස්මානයේ ඉඳලා මේ දෙන්නේ මට මගේ තුවාලේ දෙක තුන ඉන්නේ ඉතින් මගේ ගේ කියලා නරඹන අස්මානයේ නිකන් බලන්නේ අම්පතලා බලන්නේ නෑ ඒක උත්තරලා ඕනයි කියලා මාත් ඒ මාසියක් එළොනේ ඒකලනේ මම ඒක වැඩි බලන්නේ නෑ මගේ ඇගේ දේ දේවල් මම බැලුවේ අස්මානයේ ඉඳලා ඒ මොකද බලන්න නැතුව ඉන්නවා මාව ඇතුළට උරුතුවල සුන්ද වේදනා උරුතුවල එසේ ඒ වාතුල දෙන්න අnder මට තමාරේ මාත් ඉරිගලා ඉන්නවා මට රජිනෝ මුලි යහර බල පාලන තමයි අපුදේට ඒක නාන ගැක්කෝ එනලෙමද ඒ ගැක්කෝ විදනාවේදී අස්මානයේ ඉරිගලා සම්පත්තයේ ඉරිගානවා මගේ ආලු ඔක්කොම ඉරිගානවා වාක්‍ය ඉතිරියට ඉතින් මන්නම් ඒක ඉතාලන්න බෑ ඉතිරි ඉපද්දේ උනේ කියලා මම නවිද නියං ඉස්සරහට ඒ ස්ලාරයක් කරනවා වගේ කමාත් වැඩිනේ මේ පාත් කඩන්නේ නැහැ ඉල්ලේම දාලා අරන් ගිහින් එතන මාන්නයේ කරේ මාරන සාධාරණයක් මරන්න ඒ වෙලෙකදී ඉතින් පාන්දර අස්මානයේ වතුරක් තියෙනවා වතුර ඉල්ලනවා ඇවිල්ලා මම දින ඇතුළේ ගියේ මම දිගාලේදී අස්මානයේ වතුර දෙනකොට මාත් එක්ක එකට දානවා කාලෙදී මාස අයත් හතක් විතර එක දිගට සින්නවා කියන්නේ අස්මානයේ මොනවා දැක්කත් අස්මානයේ දුකයි එක්කදී අස්මානයේ මාත් එක්ක ඉරු විදියට මට ඒක දරාගන්න බැරි වුණා අපිට කිව්වම මම මේක දෙලයින් අපිට ඒවල දෙලයින් වල ගහලා ඒකට දෙනවා ඉන්නවා මේ වලලා අස්මානයේ වෙන්නේ ඒ තමයි ඒ ස්ථාන කරන ගත්තේ ඒකවලත් අස්මානයේ ඉඳලා බලන්න බෑ මට අපේම මම වැඩි බලන්න ගන්නේ මට ඉන්න දුකයි මට හඳුනාවා ඒ අස්මානයේ අපිට කිව්වම ඊපස්සේ කොහොමද දෙකලාවකින් අස්මානයේ නැල්ලාගෙන ඉන්නේ දුකයි ඉස්සරහට මම තව දාමත් ඉන්න බන්ධනාගාරේ වලේ අපේ අධ්‍යක්ෂක ඉන්නවා ඔවුන් ටිකට් බන්ධනාගාරේ වලේ ටිකට් අතලා ඉන්නේ ඉතින් ඒ තරසින් බන්ධනාගාරේ ගෙනියන්නේ ආතෝ ටිකට් කවලේ ඉන්න බන්ධනාගාරේ වලේ තියාගන්නේ ඉතින් අපේ කට්ටිය ටිකට් කවලා දෙන්නේ බයෙන් ඉන්නේ මොනවා වෙන්නේ ළමෝට මොනවා වෙයිද කියන බයෙන් ඉන්නේ වෙන බන්ධනාගාරයකට යන්න බෑ මොකද තාම ඒගොල්ලෝ කතා කරනවා අපි කතා කරලා කවුරුත් කරන්නේ මම ඉන්නේ විනාශ වෙන්නේ ඇත්තටම අසාධාරණයි කියන්නේ අපේ කට්ටියට එතකොට ඔය මාතෘ නම් පියාගෙන එනකොට ඒගොල්ලෝ අත්පය වල මොනවද නින්නවා? ඔව් අතට පොළු එක දේවල් පොළු දෙලෙත් අතට පොළු දින්නේ ඒවලින් ගරුවා ඒවලම ඉති කඩලා අකිටයි එතනම ගරුවා සමානයි මටත් එතනදි පොළු කාලෝ පිට කල්ලා ඉඳන් තියෙනවා මේ රටත් දෙලවි එතනදි ගා ඔව් අතට යන්නේ ඔව් මේ රටට ගෙල්ලා ඉන්නේ ඒ පාර ඒක ඉති ගන්නේ මොනවද?
ගැඩේ අතගලේ ගහලා උන්වර්තයෙන් අස්මානය මවන්න එනාරෙන් මරනවා කියේ සම්පත්තයේ අස්මානගේ මගේ නමක් කිව්වා. මේවල කියලා වගේ නමක් කිව්වා. ඉවර එතනදි මට තේරෙනවා ඒගොල්ලන්ට අවදාන අස්මානයේයි සම්පත්තයේයි ඒගොල්ලන්ට අවදාන ගියා මම ඒ ආයතනයේ අනිත් මගේ යාළුවාගේ දුලා ගිහින් ඉන්න එයාගේ කපල උඩ නැවිත් එයාගේ ගන්න මම දාගත්තා මම ඇත්තටම මේ ගානේ මගේ ජීවිතය ගත්තේ මම නැත්තම් එතන මට නැරගෙන තමයි එන්නේ. ඔව් වන්දක සමහර මාත් වලින් කියන මේක මන්දනාගා රැඳියන් අතර ප්‍රශ්නයක්. එතකොට මේක නිලධාරීන් හා ඊසෙල් එකට ප්‍රශ්නයක් නැත්නම් රැඳියන් අතර ප්‍රශ්නයක්. නිලධාරීන් අතර අපේ ඊසෙල් එකේ 11 දෙනා යොතන ඉන්නේ. ඔය 11 දෙනෙක් තමයි ගෙවුනේ. අනිත් අය මම දැක්කා වගේ දෙන්නතොදේ ගන්න අරගෙන ආපහු වාට් ඒගොල්ලන්ම දැම්මා. අපි ගත්තේම ලාව සෙල්ලම් දෙවිලා දාලා